මට ස්ටක්කොනේ ඒ නිසා තමයි යන්න බෑනේ. ඉතින් ගෙදරට ගොඩක් වෙලා යනවනේ. මට ඕනේ ලෙගෝ එකක් හදන්න මේ විදිය එකක්. අවශ්‍ය බඩු අරගෙන යන්න මේගොල්ලන්ගේ පොඩි වාහනයක් උඩට යනවා. ඒ කියන්නේ සාමාන්‍ය වාහනයකට මේ අතර මේ පේන කන්දේ යන්න ඉතා අමාරුයි. පහළ සීතල දරුණ කරාට දැන් අපි උඩට යන්න අපිට හුලං තදින් දැනෙනවා වැඩි. ආච්චා ඔත අමාරුයිද? මේ විදිය සමාරුයි. බොක් ඉක්ව ඉන්න හරි ලස්සන පැත්තක් අපි පහු කරගෙන යන්න අපිට අපි යන දැනට යන්න තව විනාඩි 35ක් පෙන්නනවා. ඉතින් හිමින් හිමින් සැරේ ගස් කොළන් ටික බලාගෙන හිමීට ඉස්සරහට යන එක තමයි දැන් මේ කරන්නේ. ඇත්තටම මාර ලස්සනයි. ලොකු චේන්ජ් එකක් තියෙනවා රෝම් සිටි එකේ ඉඳන් මේ පැත්තට එනකොට. සෑහෙන කියන්නේ ඇත්තටම ගන්නවනම් අපි අනුරාධපුර පැත්තේ යනවා වගේ ගතියක් තමයි දැනෙන්නේ. නිකන් හරි ෆ්‍රෙෂ් ලස්සන පැත්තක්. අපිට උඩට යන්න බැරි වෙයි මං හිතන්නේ. ජීවිතයකට අතන පෙන්නන්න නම් තියනවා නේද? මෙතන යන්න පුළුවන්ද? අපි දැන් ඉන්නේ බාන්ජෝ රෙජ්ජෝ වලට යන්න පාකින් එකේ. ඉතින් දැන් අපි ටිකට් එකක් ගත්ත මෙතනින් යුරෝ 9ක්. අපි හවස 6:00 වෙනකන් දුන්න ටයිම් එක අපි වෙනකන් ඉන්නේ නැහැ. ඒවට අපි වෙනකන් දුන්නා. අද සීතලත් නැහැ. ඔයත් සීතලට නැහැ. මං හිතන්නේ අපිට මහන්සි අඩුවේ ටිකක්. ගිය සැරේ නකොට අපි සමයක ආවේ තද රස්නේ කාලේ. අපි ආවේ අගෝස්තු මාසේ. හරිම රස්නේ. ඒ කියන්නේ හරිම අමාරුයි ගමන. ඉතාලියේ තියෙන කියන්නේ රෝමේ ලාත්සියෝ වල තියෙන පොඩි ගමක් විලේජ් එකක්. Ciao, buongiorno. Dobbiamo comprare il biglietto, giusto? Ok. Siamo 4 adulti e un bambino. 5. Ok. Con la carta posso pagare? Ciao. Su ristoranti aperti, tutto qua? Allora, tutti non credo. ඔන්න අපි ටිකට් ගත්තා. අපි
5 දෙනෙක්නේ කියන්නේ ලොකු අය 4 දෙනයි පොඩි එක්කෙනයි. එතකොට අපි ගත්තේ ටිකට් 4යි. මොකද පොඩි එක්කෙනා ටිකට්ස් ගන්න ඕනේ නැහැ කියලා කිව්වා. ඉතින් ටිකට්ස් අරගෙන දැන් අපි යනවා. මම හිතන්නේ ඉස්සරහ කට්ටිය ඉන්නවා ටිකට් චෙක් කරන්න. ඒගොල්ලෝ ටිකට් චෙක් කරනවා ඇති. බලමු. Okay. Buongiorno. Okay, ciao, grazie. Okay. ඔන්න දැන් අපි යනවා ඉස්සරහට. ටිකට් සාරා. දැන් අපි එක්කෙනාට ඕනලු ෆොටෝස් ටික ගහන්න ඕනද? ඕකේ නම් ගහමු කැමරා ගන්න ඉදිරියට. අම්මේ ලස්සනයිද? තාත්තේ හොඳයිද? නිකන් මේක මට දැනෙන ෆීල් එක තමයි අපි නිකන් හරියට සීගිරියට උඩට යනවා වගේ. එහෙම පොඩි ගමනක් තියෙන්නේ ඇත්තටම. ලස්සන ගමනක්. බලන්න මේ තියෙන කන්ඩිෂන් එක හරි වෙනස් මේ පැත්ත. අද අපි ආපු දවස ඉතා හොඳයි. මොකද ක්ලයිමේට් එකත් හොඳයි, සෙනගත් අඩුයි. ඒක අපිට නිදහස අපිට ඕන විදියට වෙලාව ගත කරගෙන යන්න පුළුවන්. දැන් උඩ තියෙනවනේ රෙස්ටුරන්ට්ස් මේක උඩ. ඒකට අවශ්‍ය බඩු අරගෙන යන්න මෙහිගොල්ලන්ගේ පොඩි වාහනයක් උඩට යනවා. ඒ කියන්නේ සාමාන්‍ය වාහනයකට මේ අතර මේ පේන කන්දේ යන්න ඉතා අමාරුයි. හැබැයි අද අපි එනකොට දැන් ඒ වාහනේ එනවා. මම පෙන්නන්නම් කොහොම වාහනයකින්ද උඩට බඩු ඒගොල්ලෝ ප්‍රවාහනය කරන්න කියලා. බලන්නකො මේ කන්දේ කොහොමද වාහනේ යන්නේ කියලා. මෙන්න මේ වාහනේ තමයි යන්නේ උඩට. ආදනම් කිස් බලන්න මේ කන්දේ යන විදිහේ වාහනේ. දැන් අපි ටිකක් ලං වෙලා ඉන්නේ උඩට. මම මෙතන ඉඳන් පෙන්නනවා ඔයගලන්ට කොහොමද පහළ පේන්නේ කියලා. මේ වගේ කාලෙට ඇත්තටම එන්න හොඳම ප්ලේස් එකක්. අගෝස්තු වල අපි ආවට වැඩිය කොහොමත් මේ කන්ඩිෂන් එක හොඳයි. ඔව්. මං හිතන විදිහට මොකද අගෝස්තු වල මාර ෆෙඩ් අප්. රස්නේ වැඩි, අද රස්නෙත් තියෙනවා. පොඩි හීතලකුත් තියෙනවා. ඒ හින්දා දෙක බැලන්ස්. මට මහන්සි. හරි මං අල්ලගන්න ඉන්නේ. මේ මට යන්න පුළුවන් දා යන්න කොහෙද? මේ බලන්න මගේ කකුලේ දෙක පිටනේ. ඔයා ඒකනේ. එක්සර්සයිස් කරන්නේ ඒ නිසා තමයි. විදර්ශනා එක්සර්සයිස් කරන්නේ බෑනේ. අනේ ඒකනේ අම්මට කරන්න බැරි වුණා. ඉතින් ගමු බලන්න. කවුද දිනවන් ගෙදර එක්සයිස් කරන්නේ? මම වෙන කවුද ගෙදර එක්සයිස් කරන්නේ? ඩැඩි අපි කරන්නේ නැහැ බොරුනේ කියන්නේ. අච්චා ඔත බාරුයිනේ මේ පැටිය සමාරුන්නේ බලන්න තිනවන් පොඩියට හිටියට චන්දිය වගේ යනවා අපේ තිනවන්. කවන් තිනවන්. මෙතන දැන් අද දැකපු ගොඩක් ටූරිස්ට්ලා චයිනීස්ලා. ඔව් නේද? වෙන කවුරුත් දැක්කේ නෑනේ අපි. උන ඉතාලි කට්ටිය. ඉතාලි කිහිප දෙනෙක් ඇරෙන්න. ඔව්. තිනට මතකද මෙතන? අපි ගියානේ ඔව්. ඔයා පොඩි කාලේ ආවා. ෆොටෝ එකක් ගත්තා. ගමු. එතන. ගමු.
පනින්න පේතිනවා. මට tired. Tired? නෑ බොරුවක් කිව්වේ. ඕ ඉන්නවා හැමතනම සෝනියස් කට තමයි තියෙන්නේ. අද හැබැයි මේ දවස්වල ටිකක් සෙනග අඩු හින්දා කඩ ටිකක් වහලා තියෙන්නේ. ඇතුළේ සෙනග අඩුයිනේ. එතන තියෙනවා අයිස්ක්‍රීම් කඩයක්. මොන හරි පීට්සා එකක් කාලා ඉමුද අපි? බඩගිනි? පාගේ වචනයනකං හිටිය එළියට කිරෝන් මොන හරි කනවද? මොන හරි කමුද? මම ගන්නේ පේරා ජූස් එකක් ඊට පස්සේ පිස්සා එකක්. ඕකේ. ඕකේ. ඔයා මොනවද ගන්නෙ? මම pizza Un caffè, magari prendiamo un po' più dolce. Al caffè me lo dite voi dopo, sì. Ok, e poi per lui uno succo di pera. La pizza arriva. Sopra la pizza puoi mettere anche prosciutto crudo? Sì. Ok. පොතට තාත්තේ පොත අපේ pizza ඔයා කන්නද දන්නේ? Voilà, verde. Grazie. බබා ග්‍රාත්සි කිව්වේ නෑ ඔන්නේ Okay. Okay. Prego. Grazie. Grazie. Okay. Prego. මේ තින්නේ මේ ගමේ ජීවත් වෙන මිනිස්සුන්ට වෙන පල්ලිය අද නම් වහලා අපි බලමු පල්ලියෙන් ඉස්සරහට ගිහිල්ලා කොහොමද ඒ ගෙවල් තියෙන්නේ කියලා. අපි ගිය පාර ඇවිල්ලා මම හිතන්නේ මෙතනින් තමයි අපි කෑවේ. අද නම් වහලා ඒක. නෑ අදත් ඇරලා. නෑ අදත් ඇරලා. එදින අපි කලින් දවසේ කාප් රෙස්ටුරන්ට් එකේ Energy ne? Ja. තේනද පරණ ගෙවල් තියෙන විදිය මාර ලස්සනයි. මේ ගෙවල් වල මම හිතන්නේ කොහොමද දැනටත් මිනිස්සු ඉන්නවා. අද වහින්නෝට පල්ලෙහාට දාපි ගියාට පැත්තේ නේද පල්ලෙහාට මම ඒවල දැන් ටිකක් හිතලානේ ඔව්. දැන් මට හිතලා බලන්න කොහොමද මේ ලස්සන මෙතන ගන්න කොට. බලන්න තිනෝ දෙන්න පට ආගේ අත්ත මතකද අම්බිබි කරක් අරගෙන ඔය දොයි දාටි ගන්න අයි ඔක සාමාන්‍ය ඉන්න රෝල් එකක් ඉන්න වැදෙනවා මම එක දෙයක් කියන්නද? ඔයගොල්ලෝ අර ජෑම් ගත්ත කඩේ තිබුණ තැන හැවෙත් කොහොමද දන්නේ? ගහලා තියෙනවා. මට මේ ගිල ගත්ත කොට එකක් තියෙනවා. වීඩියෝ එකේ තියෙන්නේ. එන්නේ. මේ දිගේ හිටන් යනවා. Okay. Kadeng balbu. Ja. Emu. ඔව්. Ringan. Yes. Para අපිට දැන් යන්න තියෙන මෙන්න මේ කොටස ඇතුළට. මායිති නෝනුයි යනවා ඉස්සරහට නේද? අම්මිලා පරක්කුයි නේද?
කියලා පරක්කු වෙන්නේ හරි ෂෝක්. හරි ෂෝක්. මේ දැක්කේ හරි ෂෝක්. අද වහලා තිනවන දැන් ඔතන තනියම යන්න බෑ පැටි හොඳේ. පේනවද? මෙන්න පරණ මේ කියන්නේ පරණ කන්තින එකක් කියලා මම හිතන්නේ ගබඩා කාමරය. දැන් අපි එනකොට තිබ ගොඩක් සමහරක් ගේට් අපිට බලන්න හිටියාත් එක තැනක් තිබුණා ජෑම් ගන්න පුළුවන් තැනක් එතන ජර්දිනක තියෙන ගොඩක් තැන් අද වහලා තිබුණේ. ඉතින් මං හිතන්නේ සෙන ගඩු හින්දා වෙන්නේ නැති ගොඩක් තැන් වහලා තියෙන්නේ. ඉතින් බලන්න නම් ටිකක් දේවල් අඩුයි අපිට. අපි දැන් ආයේ ඇතුල් වෙච්ච පැත්තට දැන් යනගම පිටත් වෙන්න. ඉතින් ඔක තමයි මේ කාර්යාම තියෙන ප්‍රශ්නේ මං හිතන්නේ. බලන්න සෙන ගඩුයි රෙස්ටොරන්ට් වහලා කිහිපයක් විතරයි අරලා තියෙන්නේ. එහෙනම් මෙතනින් අපේ ගමන ඉවර කරන්න තමයි හදන්නේ. දැන් අපි අපේ පායක පාක් කරපු තැනට ළඟයි. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ආයෙත් පුළුවන් වෙලාවක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙන්න. එහෙනම් bye bye.